අපි දැන් දත්ත විදියට කතා කරන නිසා අපි නිකමට පොඩ්ඩක් නිකන් ඔය 77 76 වසරේ හරහා නිකන් ටක් ගාලා ඇවිදන් යන්නේ. නිකන් අපි බැලුවොත් 48 ඉඳන් 56 දක්වා ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක සහ සර් ජෝන් කොතලාවල ඒගොල්ලන්ගේ කාලේ තිබුණා ඔය පාලන කාර්යක්ෂම දර්ශනය කියලා. ඕකෙන් තමයි ඔය GDP එක ඇතුළේ මේ ආර්ථිකයක් වර්ධනය වෙනවද කියන එක තීරණය කරන්නේ. ඒ කාලේ පටන් ගත්ත දවසේ මේක තිබ්බ 3.9ක් මූලික වශයෙන්ම විනයගරුක යුක්තිගරුක සමාජයක් තිබුණා. ඊට පස්සේ එනවා බණ්ඩාරනායක W දහනායකගේ කාලේ. ඒක 1956 ඉඳන් 60 වෙනකන්. එතෙන් 3.4ක් වෙනවා. සුබ සාධන ව්‍යාපෘති පටන් ගන්නවා, ණය ගන්න පටන් ගන්නවා. ඔන්න ඔතන තමයි ওই ණය ගැනීමේ, ණය බර වැඩිවීමේ ආරම්භය අපිට පටන් ගන්න. මේක අපිට ඇත්ත කියන්න වෙනවා. දැන් අනුරට මේ උරුම වෙච්ච එක ගැන කියනකොට අපි විශ්වාස කරන දේශපාලන මතවාදවලත් අඩුපාඩු තිබුණා නම් ඒවා අපිට කියන්න වෙනවා. 1960 සිරිමාව බණ්ඩාරනායකගේ කාලේ සංවෘත ආර්ථිකයක් නිසා ආර්ථික වර්ධන වේගය අඩාල වෙලා ණය දෙගුණ වෙනවා. එතකොට 1.1ට අඩු වෙනවා. ඔය කියන අර මේ පාලන කාර්යක්ෂමතා දර්ශකයේ අඩු වෙනවා. ඊට පස්සේ ආයෙ දිනවා ඩඩ්ලි සේනානායක 65 70 කාලේ 2.9යි. කෘෂිකර්මයේ පුනරුදයක් තිබුණාට පුනර්ජීවනයක් තිබුණාට ණය ගැනීම ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ නිසා මේක 2.9 තියෙනවා. ඊට පස්සේ ආයෙ 70 77 සිරිමාව බණ්ඩාරනායක යුගයේ එනවා. ඒකත් 2.8යි තියෙන්නේ. එතෙන්දි ප්‍රශ්නයක් එනවා 71 කැරැල්ල ලෝක තෙල් අර්බුදයේ ඕගේ ප්‍රශ්න ටිකක් ඇවිල්ලා මේක නැවතත් අර 2.8 තියෙනවා. ඊට පස්සේ ඔන්න අපි අද වැඩි හරියක් විවේචනය කරන සහ සමහරලාට අගය කරන දෙකම එන ජේ.ආර්. ජයවර්ධනගේ 77 89 යුගයේ එනවා. ඕකෙදී GI එක අඩු වෙනවා තවත්. 1.4ට අඩු වෙනවා. විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නත් අස්තවාදයේ අභ්‍යන්තර ගැටුම්, JP ප්‍රශ්න, 83 ජූලි කලබලය මේ ඔක්කොමත් එක්ක ණය ගැනීමත් වැඩි වෙනවා. මේ ඔක්කොමත් එක්ක ඕක ආයෙ අඩු වෙනවා. ඊට පස්සේ 94 යුගයේ ප්‍රේමදාස යුගයේ ඩී.වී. විජේතුංග ප්‍රේමදාස යුගයේ ඔන්න ඕක ආයෙ 3.1ට වැඩි වෙනවා. යුද්ධයක් තියෙනවා. ඇඟලුම් අපනයනය දියුණු කරනවා. ආර්ථිකය ශක්තිමත් කරනවා. GDP එකෙත් යම්කිසි වර්ධනයක් ওই කාලේ තියෙනවා. 94 2005 චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ. එතුමාගේ යුගයේ මේක 6.1ට වැඩි වෙනවා. ඔන්න ආයෝජන පිළිබඳ විශ්වාසය වැඩි වෙනවා. ණය අනුපාතය තියුණු ලෙස පහත වැටෙනවා. ආර්ථිකය යම්කිසි ප්‍රමාණයකට ස්ථාවර වෙනවා. හැබැයි දැන් අපිට කොච්චර විවේචනය කරත් මම විශ්වාස කරන දේශපාලන මතවාදයේ නොහිටියත් අපිට කියන්න සිද්ධ වෙනවා. දත්ත මත පදනම්ම නම් අපි කතා කරන්නේ 2005 2015 මහින්ද රාජපක්ෂ යුගයේ 8.8කට යනවා. මහින්ද හොරාගේ කාලේ. නිදහසෙන් පසු ලංකාවේ වඩාත්ම ඵලදායී දශකයේ විදියට ඒක නම් කරනවා. 30 අවුරුදු යුද්ධය අවසන් කරනවා. යටිතල පහසුකම් සංවර්ධනය කරනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා. GDP එක සිව් ගුණයකින් වැඩි වෙනවා. ණය අනුපාතය පහත වැටෙනවා. හරිද? ඒ කියන්නේ debt to GDP කියන ණය අනුපාතය පහළට. ඒක මැනේජ් කරගන්න. ඒවා මොනවා කෙරුවත් මහින්ද හොරා. ඊට පස්සේ 2015 2019 ඔන්න යහපාලන ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහගේ කාලේ GI එක නැවතත් 1.9ට අඩු වෙනවා. 8.8 එන 1.9ට අඩු වෙනවා. දේශපාලන අස්ථාවරභාවය, බැඳුම් කර වංචා, පාස්කු ප්‍රහාරය වැනි ඍණාත්මක දේවල් නිසා මේක අඩු වුණා කියලා කියන. ඊට පස්සේ ඔන්න එනවා 2019 2022 කාලේ. අර ගෝල් පේස් අරගලයට තුඩු දුන් කාලේ ගෝඨාභය රාජපක්ෂ 1.2යි. තවත් අඩු වෙනවා. බදු කප්පාදුව, කොවිඩ් වසංගතය, පොහොර තහනම වැනි වැරදි ප්‍රතිපත්ති නිසා මේක කඩා වැටෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාව බංකොලොත් වෙනවා. ඔන්න අනුරගේ උරුමය. එතකොට එනවා ඊට පස්සේ රනිල් වික්‍රමසිංහගේ යුගයේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා 2022 24 කාලේ ආපහු GI එක 4.5ට වර්ධනය කරනවා. ආර්ථික ඒ කියන්නේ උද්දමනය පාලනය කළ ආර්ථික වර්ධන වේගය 5.1ට ගේනවා. GDP එක යම්කිසි වර්ධනයක් කරා ළඟා වෙනවා. හැබැයි නමුත් ණය අනුපාතය තාමත් ඉහළ මට්ටමක තියෙනවා. ඔහොම තියෙද්දි තමයි ඔන්න 70 වසරක සාපෙන් පස්සේ සියවස් ගණනක් අප දුටු සීනේ සැබෑ කරන්නට මිනිසෙක් එනවා කියලා ආවේ. ඔන්න එනවා අපේ කොහෙද තමුත්තේගම වීරයා, තමුත්තේගම සිග්නල් කණුව ආසල හිටි ඒ පුද්ගලයා එනවා ඔන්න බලයට. ඔන්න අනුර කුමාර දිසානායක එනවා. ආර්ථික වර්ධනය එක තැන පල් වෙනවා. දැන් මේ වෙනකොට එක 2.3ට අඩු වෙලා තියෙන්නේ ඔය කියන GI එක. ඒ කියන්නේ මේ පාලන කාර්යක්ෂමතා දර්ශනය. ඒක අඩු වෙලා තියෙනවා 2.8ට. එතකොට මේ GDP ගේ වර්ධනය බිලියන
0.8කට තමයි තාම තියෙන්නේ. ඒතර ණය පොලිය ණය ගන්න කී. හෙලට ගිහින් තියෙන 100%කින් දැන් ණය ගන්න නැහැ. ණය ගන්න මුදලාල්ලා ගේන්න ඕනේ. ඔහොම කියපු කට්ටිය හිටියේ. දැන් GDP අනුපාතය ණය අනුපාතය 115 සිට 118 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් මේගොල්ලන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ඒ කියන්නේ ආර්ථික වර්ධනය ගිය අර 5 ගණන් වල ඉඳන් 4 ගානට අඩු වෙලා තියෙනවා. 3 ගානට අඩු වෙලා තියෙනවා. මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේගොල්ලෝ දැන් 2028 ණය ගෙවන්න ඕනේ. පළවෙනියටම ප්‍රතිව්‍යුහගත කරපු ණය වලින් ඩොලර් බිලියන 37ක්. ඩොලර් බිලියන 37ක්. ඕක ණයක්ද කියලා අහපු ණය මේගොල්ලන්ට ගෙවන්න පටන් ගන්න වෙනවා. එතකොට අපි 2027 මේ තියෙන අර අවුරුදු පහේ මේ IMF පළවෙනි කාර්තුව අවසන් වෙනවා. ඒ කියන්නේ පළවෙනි අවුරුදු පහ ඉවර වෙනවා. ඒතර IMF ප්‍රෝග්‍රෑම් එකත් අපිට ඉවර වෙනවා. ඊට පස්සේ අපි අලුත් IMF ප්‍රෝග්‍රෑම් එකකට යනවා නම් යන්න ඕනේ. ඊට කලින් මේගොල්ලෝ ගේනවා කිව්වා අලුත් debt sustainability analysis එකක්, අලුත් විකල්ප ක්‍රමයක්. ඒ ක්‍රමය දැන් මේගොල්ලෝ හදමින් ඇති කියලා අපි විශ්වාස කරමු. එතකොට මේක නොවුනොත් දැන් ඔය පාරට මිලියන 500ක් ගත්තා. එතකොට මේගොල්ලෝ හදන්න හදනවා රුවන්පුර හයිවේ එක ඕක හදන්න පහුගිය ආණ්ඩු ඇස්තමේන්තුව අරන් තිබ්බ ඩොලර් බිලියන 2ක වගේ ප්‍රමාණයක්. එතකොට ඔය ටික එකතු වෙලා ඔය කියන සංවර්ධනයට ගියොත් ඩොලර් බිලියන 10ක විතර ණය ප්‍රමාණයක් මේගොල්ලන්ට ගන්න සිද්ධ වෙනවා. එහෙම ගත්තොත් අර IMF එකේ තියෙන ගයිඩ්ලයින් වලින් පනින්න සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වුණොත් එහෙම රටේ ආර්ථිකයට මොකද්ද වෙන්නේ?